සාමාන්‍ය ගහක අත්තක් කපද්දී බිමේ ඉඳන් ලණුවක් දාලා උඩට ගැටේ ගිහින් ලොක් වෙන එකක් කියලා දෙන්නකෝ. කියලා දෙන්නම්. එහෙම ගැටයක් ගහන්න ඉතින් මුලින්ම ඔයා කපන්න හිතන් ඉන්න අත්තට ඔන්න ඔය විදිහට කඹේ දාගෙන මේ විදිහේ පොටවල් දෙකක් අරගන්න. මේ එක පොටක් ටිකක් කොටට ගත්තේ. දැන් මේ කොටට අරගත්ත පොට නෙමෙයි අනිත් පොට අරගෙන නැත්තම් මේ කඹේ දිග පැත්ත අරගෙන මම මේ දැන් පෙන්නන ගැටේ හරිම විදිහට ඔයා ගහගන්න. ඔන්න දැන් මම මේ අල්ලගෙන ඉන්නේ අර අපි අරගත්ත දිග පැත්ත කඹේ දිග පොට. මුලින්ම අපි මේ ගැටේ ගහගන්න මේ කඹේට මෙන්න මෙහෙම අපේ අල්ලට උඩින් එක වටයක් නැත්නම් එක ලූප් එකක් හදා ගන්නවා. ඒ විදිහටම තවත් වටයක් මෙන්න මේ වගේ අරගෙන මේ පේන විදිහට පොටවල් තුනක් ඔයා හදා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ දැන් කියන ටික පිළිවෙලින් බලා ගන්න පටලවා ගන්නේ නැතුව දැන් මේ තමයි අපි මුලින්ම හදපු අපේ කඹේ තියෙන පොට. මෙතන ඉඳලා 1 2 3 කියලා මෙන්න මේ තුන්වෙනි පොට අරගෙන තියා ගන්නවා මේ අනිත් කඹ දෙක මැද්දෙන්. දැන් ආයිත් දැන් තියෙන විදිහට මේ පිළිවෙලට 1 2 3 තුන්වෙනි පොට අරගෙන මේ තියෙන පොටවල් දෙකම ඇතුලින් පැටලෙන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම අරගෙන අපට පුළුවන් මෙන්න මේ වගේ පොඩි ගැටයක් දාලා මෙතනින් ලූප් එකක් හදාගන්න. මේ ගැටේට අපි කියනවා ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට්. ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට් එක තමයි මේකට කියන්නේ. දැන් ඔයා මේ අරගත්ත මේ පොට යවා ගන්න ඕනේ මේ අපි හදාගත්ත ලූප් එක මැද්දෙන්. මෙන්න මේ විදිහට යවලා දැන් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ පොටෙන් ඇදලා මේක අත්තට හිටිනකම්ම හොඳට උස්ස ගන්න. ඔන්න දැන් ඔයා මගෙන් ඉල්ලපු විදිහට මේ ගැටේ ගහේ අත්තට ගිහිල්ලා ලොක් වෙලා තියෙනවා. දැන් මේ කොට පැත්තෙන් ඇදලා උඩට යවුවා වගේ මේ අනිත් පැත්තෙන් මේක ඇද්දාම ඔයාට පේනවා දැන් මෙන්න ගැටේ අපේ අත්තටම ආවා. දැන් ගැටේ දාපු විදිහටම අපිට පුළුවන් ලූප් එකෙන් පොට අයින් කරලා මේ පිටිපස්සේ ගැටේ තියෙන මේ බැක් එක දෙපැත්තට කඩලා මේ විදිහට මේ ගැටේ සාර්ථකව ලෙහා ගන්න. මේ ගැටවල තියෙන විශේෂත්වය තමයි ඔබ වෙනදා ගහන ගැටවලට වඩා ඔබ සාමාන්‍යයෙන් වෙනද ගැටයක් දැම්මොත් ඒ ගැටේ දැම්මමනේ ඒක බයින්ඩ් වෙනවා. එහෙම නැත්නම් ඒ ගැටේ හොඳටම හිර වෙනවා. හැබැයි මේ ගැටවල තියෙන විශේෂත්වය කොච්චර බරක් මේ ගැටේට යෙදුනත් ඔබ මේ ගැටේට කොච්චර බරක් දුන්නත් මේ ගැටේ අපිට හරිම ඉක්මනින් එක ස්ටෙප් එකකින් ලෙහා ගන්න පුළුවන්. ඒ තමයි ගැටවල විශේෂත්වය. ඔබට තියෙන තව ප්‍රශ්න අපිට යොමු කරන්න.